ශිෂ්‍යයනි ගුරුගෝල සම්බන්ධයේ ප්‍රධානතම අංගය තමයි ගුරු දක්ෂිනාව. තේරුණා නේද? අද ඔයාලා මට ගුරු දක්ෂිනාව දෙන්න ඕන. ඔව් ඔබ පවසන්න ගුරුතුමනි. ඔයාලා මට අද එක අඹ වර්ගයක් ගෙනල්ලා දෙන්න ඕන. එහෙම ගෙනල්ලා දෙන කෙනා තමයි මගේ මේ ගුරු තක්ෂිලාවේ හොඳම ශිෂ්‍යයා වෙන්නේ. ඒත් ස්වාමී අඹවාරේ පටන් ගත්ත විතරයිනේ. ඒ නිසා ඔබ හොයන්න ගොඩක් අමාරු වෙයි. ඒ මොනවා වුණත් මේ සුදාම තමයි ඒ ශිෂ්‍යයා වෙන්නේ. අයියෝ ඔක කුඹුක් ගහන්නේ. ඕකෙන් නම් අඹ හොයාගන්න වෙන්නේ නෑ. ඒ වුණාට ඉතින් මේකින් උන්චිල්ලා පදින්න පුළුවන් නේ. අඹ කොහෙවත් නෑනේ. දැන් අපි මොකද කරන්නේ ක්‍රිෂ්ණා? කිරි මුට්ටියක සුවඳ කොච්චර දුර තිබුණත් දැනගන්න පුළුවන් වගේ මේ වෙලාවෙත් අපි S2 වගේම නහයත් පාවිච්චි කරමු. අන්න හරි. හම්බ වුණා. හරි අඹ හම්බුණා. ඔය අබායිති අපිට මෙහෙට දෙන්න. හරි අපි යමු. කවුද ක්‍රිෂ්ණා මේ ළමයි ටික? යමු. අපි ගිහින්ම බලමු. ඔයා ගිහින් බලන්න. මම ගිහිල්ලා අඹ හොයන්න. ඒත් දරුවනේ මං ඔයාලා වඳුනන්නේ නෑනේ. මේ ඉන්නේ මගේ ළමයි 4 දෙනා. හෝලු බෝලු ඩෝලු මෝලු. එතකොට මම මෙයාලගේ තාත්තා වාසුකි. මං ආවේ මෙයාලව ඔබතුමාගේ ගුරුකුලයට ඇතුල් කරවන්න. මට සමා වෙන්න මිතුර. මගේ ගුරුකුලයට ඔබේ ශිෂ්‍යයන් ඇතුළත් කර ගැනීමට හැකියාවක් නැහැ. මේ ගුරුකුලය නන්දගමේ ළමයින් වෙනුවෙන් තමයි හැදිලා තියෙන්නේ. මගේ මේ ළමයි 4 දෙනාට ඔයාලගේ ගමේ ළමයි 40ක් එක්ක හරි හැප්පෙන්න පුළුවන්. ඒත් එහෙම කරන එක මේ ගුරුකුලේ නියමයන් වලට සම්පූර්ණයෙන් විරුද්ධයි. මට පේන විදිහට නම් ඔයාට ඔයාගේ ශිෂ්‍යයන් ගැන පොඩි සැකයක් තියෙනවා වගේ. මොකද්ද මේ මෙතන වෙන්නේ? එහෙම දෙයක් නෑ මිත්‍රයා. ඔබතුමන් හිතන විදියට එහෙම දෙයක් නැත්තම් අපි තරග කරලම බලමුද? කොහොම හරි ඔයාගේ ශිෂ්‍යෝ පරාද වුණොත් එහෙම මේ ගුරුකුලේ මට දෙන්න ඕන. එතකොට ඔයාලා මේකෙන් පරාදුනොත් මොකද වෙන්නේ? අපි පරාද වුණොත් එහෙම ඔයාලව අපේ කරේ තියාගෙන ගම වටේ එක්කගෙන යනවා. ඒ වුණාට ඒක ක්‍රිෂ්ණා අපි අනවශ්‍ය කටයුතු වලට පැටලෙන්න ඕන නැහැ. මම හිතුවේ නෑ ඔයාගේ ශිෂ්‍යෝ ඔයාගෙන් ඉගෙනගෙන මෙච්චර දුර්වල වෙලා ඇති කියලා. යමු ළමයිනේ. මෙහෙන් ඉගෙනගෙන අපිට වැඩක් නෑ. ගුරුතුමනි ඔබතුමා අපිට කියලා දුන්න ශිල්ප දැනුම පාවිච්චි කරලා අපිට ඕනේ අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන්. හොඳයි ක්‍රිෂ්ණා. මට ඔයාගේ ක්‍රියාවන් ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. අපි ඔයාලගේ අභියෝගය පිළිගන්නවා. දැන් මොනවද කරන්න තියෙන්නේ කියන්න. මෙන්න මේ කවය ඇතුලේ ක්‍රීඩකයන් දෙන්නෙක් තරඟ කරනවා. ඒ දෙන්නගෙන් එක්කෙනෙක් මේ කවය ඇතුලෙන් ගියොත් එයා පරාජය වෙනවා. එහෙනම් ඉතින් ඔයාලගේ දක්ෂම කෙනා තවත් පරක්කු නොකර මෙන්න මේ කවය ඇතුලට එන්නකෝ. ඔන්න එහෙනම් දක්ෂම ළමයා මේ මම. අඹ ගෙනල්ලා මම තමයි මෙතන දක්ෂයා උනේ. දැන් ඉතින් මේ තරගෙත් දෙන්නලා මම අති දක්ෂයෙක් වෙනවා. ඒ තරගේ මොකද්ද කියලා මුලින්ම අහලා ඉන්න ඕනේ. හරි කියන්න. ඒ කියන්නේ මෙයාද ඔයාලගේ දක්ෂම කෙනා. ඔයාලට ඕන නම් වෙන කෙනෙක්ව දාන්න පුළුවන්. එහෙම කිසි දෙයක් ඕනේ නැහැ. සුදාම මේ තරගෙට ඉදිරිපත් වෙයි. සුදාම මේ තරගෙට ඕන කරන්නේ ශක්තිය නෙවෙයි. බුද්ධියෙන් තමයි ඔයා මේ තරගෙන් දිනන්න ඕනේ. බේරුණා. මං අතමුව චප්ප කළා දානවා. මම හිතන්නේ මෙයා ඇත්තට මේ ළමයව එළියට විසි කරයි වගේ. සුදාම දිනවා. මොකද ඒ වුනේ? දත්
දැක්කද ක්‍රිෂ්ණ මම තමයි තරගෙදින්නේ. අපි පරාද වුණා ස්වාමී. එහෙනම් දැන් අපේ ළමයි ටික ඔයාලව කරේ තියාගෙන නන්දගම වටේ එක්කගෙන යයි. එහෙම කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි මේ තරගෙ දිනපු එක අපිට ගෞරවයක්. එච්චරයි. ඒ වුණාට ක්‍රිෂ්ණා දිනපු හින්දා තෑග්ගක් හම්බෙන්න වෙපයි. එහෙනම් ඉතින් දැන් අස්සෙ පිට යන ලෑස්ති වෙන්න. අනේ මෑ හිතුනට ගොඩක් බරයිනේ. පරාද වෙලා හිනාවිටම දැක්කමයි. එහෙනම් ළමයි 4 දෙනෙක් මගේ උගුලට අහු වුණා. දැන් මේ චාරු අසුරයාගේ බාහු බලෙන් මේ ළමයි ටිකව ඉවරයක් කරලා දානවා. එතකොට කාංශ රජතුමා ගොඩක් සතුටු වෙයි. එහෙනම් මං සැක කළා හරි. මේ සේරම අර දුෂ්ට අසුරයාගේ වැඩ. අනේ මේ අයියේ ගම තියෙන අර පැත්තේ අපෝ මේ කොහෙද ගෙනියන්නේ? වෙන කොහෙද මරුව පෙන්වන්න තමයි. සුදාමා අතක් අල්ලගන්න. අනේ කොහෙද යන්නේ? සෙනු පැනගන්න. ඕ මායාවක්. දැන් තමයි අපේ වෙලාව. අපේ ඇත්ත ස්වරූපය පෙන්වන්න. ටෝලු ඔයාලඟ ඉන්න අනිත් ළමයා ප්‍රාණ අපකාරයක් විදිහට තියාගන්න. එන්න අපි ඉක්මනට යන්න. මේක දෙතකොට ඔයාගේ ඇත්ත ස්වරූපය. මං එනවා. අපි එකතු වෙලා මෙයාට පාඩම උගන්වමු. රක්තාසුරයා මම රක්තාසුර නායකයා. නපුරුකමේ දුෂ්ටකමේ ප්‍රතිමූර්තිය. Krishna, man tamunga vinasa karla daanava. මේ අහන්න රත්තාසුරයා මෙහෙම අපිව විනාශ කරන්න ගිහින් අන්තිමට ඔයාට තමයි විනාශ වෙන්න වෙන්නේ. මෙයාගේ ශක්තිය මෙයාට විරුද්ධවම පාවිච්චි කරමු. අපි මෙහෙ මොකද ස්පීඩ් නැද්ද? මිත්‍රයා මම මෙහෙ මේ මං මෙහෙ මුණාදනේ කරන්නේ
ඔයාට පුළුවන් දේ පෙන්වන්නේ. ඔයාට අපිටෙන් අපේ ශක්තිය පෙන්වන්න. කොහෙද ඒ ඔද අසුරයා? අසුරයාගෙන් වැඩක් නැහැ සුදාමා. අර බලන්න අම්බ. ඒත් අපේ ගුරුතුමාට අඹ හම්බුණානේ. ඔව් ඔව් එයා කියන කතාව හරි සුදාම. ඉතින් මේ අඹ ටික දැන් අපිට.